since verse for මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ since කියන වචනේ for කියන වචනේ ඩිෆරන්ස් එක වෙනස මේක අපි භාවිතා කරාට අපි දන්නේ නැහැ ඇයි මේක මෙහෙම යෙදෙන්නේ ඇයි මේක මේ දැනට යෙදෙන්නේ කියන එක. හොඳයි. since කියන එක අපි use කරන්නේ indicate කරන්න specific starting point in the past. ඒ කියන්නේ අපි අතීතයේ කරපු යම්කිසි ක්‍රියාවක් හරියටම කොයි පොයින්ට් එකකින්ද කොතනින්ද පටන් ගත්තේ කියලා තියෙනවා නම් අපි එතෙන්ට since use කරනවා. ඒ කියන්නේ since ජනවාරි කියලා තිබුණොත් ඒ කියන්නේ ජනවාරි සිට තමයි ඒක කරේ. ජනවාරි සිට. since 8 am කියන්නේ උදේ 8 සිට තමයි මේ දේ කරේ. අපි දන්නවා මෙයා මේ වෙලාවනේ මේක ස්ටාර්ට් කරේ කියලා. නිශ්චිතව මේක දැක්කෙනවා නම් අපි එතෙන්ට since use කරනවා. එතකොට for use කරන්නේ for indicate a duration of time period. ඒ කියන්නේ කාල පරාසයක් විස්තර කරන්න. for 2 years, for 3 months, for an hour. ඒ කියන්නේ පැයක් තිස්සේ මෙයා මේ වැඩේ කරන්නේ. මාස 3ක් තිස්සේ කරන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මොන මාසෙන්ද පටන් ගත්තේ කියලා. නමුත් මාස 3ක් තිස්සේ තමයි මේ වැඩේ කරන්නේ. අවුරුදු 2ක් තිස්සේ කරනවා. නමුත් පොයින්ට් එකක් නැහැ. ඒ වගේ ඒවට අපි for දානවා. එතකොට මේ example sentence එකේ තියෙනවා I have lived here since 2019. ඒ කියන්නේ මම 2019 ඉඳලා මෙහි ජීවත් වෙන්නේ. හරියටම 19 කියලා තියෙනවානේ පොයින්ට් එක තියෙන හින්දා අපි කන්ෆියුස් වෙන්නේ. අපි තැන මේ පොයින්ට් එක දාන්න හින්දා since දැම්මා. I have lived here for 5 years. මම මෙහි ජීවත් වෙන්නේ අවුරුදු 5ක් තිස්සේ. අපි දන්නේ නැහැ කොයි අවුරුද්ද ඉඳලාද කියලා. නමුත් කාල පරාසිතර තියෙන අපි ඒ නිසා for use කරනවා.